ආයුබෝවන් සියලුම දෙනාට මගේ කුකරි channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ අමුද්‍රව්‍ය 3කින් රසම රස අතුරුපසක් කොහොමද සාදාගන්නේ කියලා. පහළ තියෙන bell icon එක click කරලා මාව subscribe කරලා තියාගන්න. මුලින්ම මම jelly gram 100ක් අරන් තියෙනවා. මේ විදිහට jelly gram 100 භාජනයකට දාගන්නවා. දැන් මම මේ ජෙලි ටික දිය කරගන්න වතුර මිලිලීටර් 500ක් දානවා. හොඳට නටාගත්ත උණු වතුර තමයි මම මේකට දාගන්නේ. ඒ කියන්නේ වතුර අඬු කෝප්ප 2කමාරක් දාගන්න ඕනේ. දැන් හොඳට මේ ජෙලි ටික දිය වෙනකන් අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. ජෙලි ටික හොඳට දිය වුණාට පස්සේ ඒ භාජනය පැත්තකින් තියලා දැන් මම අලුත් භාජනයක් අරගෙන මේ භාජනයට යෝගට් දෙකක් දාගන්නවා. දැන් මේ යෝගට් දෙක අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. යෝගට් දෙක හොඳට මික්ස් කරගෙන අපි හදාගත්ත ජෙලි එකෙන් මිලිලීටර් 250ක් යෝගට් එකට දාගෙන නැවත හොඳට මික්ස් කරගන්න ඕනේ. හොඳට මික්ස් කරගත්තට පස්සේ මම මේ මිශ්‍රණය විනාඩි 45ක් ෆ්‍රිජ් එකේ තියනවා. විනාඩි 45කට පස්සේ හොඳට සෙට් වෙලා තියෙන්නේ. දැන් මම ඉතුරු ජෙලි මිලිලීටර් 250 මේ මිශ්‍රණය උඩින් දාගන්නවා. දාගෙන මම නැවතත් ෆ්‍රිජ් එකට දානවා. අපේ අතුරුපස සෙට් වෙනකම් මම චොකලට් අරගෙන ඩබල් බොයිල් ක්‍රමයට මේ චොකලට් දිය කරගන්නවා. චොකලට් ටික දිය වුණාට පස්සේ මම ඒක නිවෙන්න පැත්තකින් තියනවා. දැන් මම ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තට පස්සේ හොඳටම සෙට් වෙලා තියෙන්නේ. ඒකට උඩින් අපි නිවෙන්න තියාගත්ත චොකලට් ටික මේ විදිහට දාගන්නවා. චොකලට් ටිකක් දාගත්තට පස්සේ අපි හදාගත්ත රසම රස අතුරුපස තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා බලලා රස වෙනනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ ඔයාලගේ කුකරි